2005 මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා බවට පත් කළාට පස්සේ ඒකට තුටුපඬුරක් විදියට මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් ජනතා විමුක්ති පෙරමුණට ගුවන්විදුලි නාලිකාවක් සඳහා බලපත්‍ර ලබා දීමක් සිදු කරනවා. එතකොට මේ ගුවන්විදුලි නාලිකාව කරගෙන යනවා අවුරුදු 2ක් පමණ වුන් තියෙන ඉහළම මට්ටමේ උපාංග තමයි ගෙනලා මේක කරගෙන යන්නේ. හැබැයි අවුරුදු 2ක් යනකොට ගුවන්විදුලි නාලිකාව කරගන්න බැරුව බංකොලොත් උනාය කියන කරුණ මත ගුවන්විදුලි නාලිකාව කරගන්න බැරි කරුණ මත ඔවුන් විකුණනවා. මේකේ ලස්සනම කතාව තමයි ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් විකුණන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාට. හැබැයි වේදිකාව විඳගෙන මහින්ද තොරා ජොන්ස්ටන් තොරා කියලා මහා හයියෙන් කෑ ගහනවා. එතකොට මේකේ අපි මේ පැමිණිලි ඉදිරිපත් කරේ මහජන සංඛ්‍යාත අයිති මේ රටේ ජනතාවට. ඒක රාජ්‍ය දේපලක්. ඒක නිකන් අරගෙන රුපියල් මිලියන 80කට විකිණීම ඒක දූෂණයක්, රජයට පාඩුවක් සිද්ධ කිරීමක්. අපි අභියෝගයක් කරනවා. අද දවසේත් තව රැස්වීම් තියෙනවා. මේවට ප්‍රවෘත්ති සාකච්ඡා දීලා උත්තර දෙන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයා පුළුවන් නම් කියන්න ජනතා විමුක්ති පෙරමුණට ගුවන්විදුලි නාලිකාවක් සඳහා බලපත්‍ර ලබා දුන්නද නැද්ද? ඒ කියන්නේ සංඛ්‍යාත නොමිලේ ලබා දුන්නද නැද්ද? ජනතා විමුක්ති පෙරමුණ උත්තරයක් දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් 2005 දිනමීව වෙනුවෙන් තුටුපඬුරක් විදියට ගුවන්විදුලි නාලිකාව සඳහා බලපත්‍ර ගත්තද නැද්ද? කරගන්න බැරුව වික්කද නැද්ද? ජොන්ස්ටන් ප්‍රනාන්දුට වික්කේ නැත්නම් කාටද වික්කේ? ඔන්න ඔය උත්තර ටික අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා.